ආරම්භය. වර්ගීකරණයක් වෙනවා. අද මල්ල ක්‍රීඩාවක වර්ගීකරණයේ පළවෙනි කොටස තමයි පළවෙනි කොටසේ ඒ ජවන කියන කොටස. ඒ කියන්නේ මේ දුවන තරඟ ක්‍රීඩා පිටියක් තුල ධාවනය වෙන තරඟ තමයි ජවන කියලා හඳුන්වන්නේ. පිටිය තරඟ කියන්නේ මොනවද? ඔව් පිටියට තියෙන්නේ. හොඳයි. පිටියේ තියෙන මොනවද? මීටර් 100 ඉඳලා මීටර් 400 දක්වා තියෙන තරඟ ඉසව් අපි හඳුන්වනවා මොනවා කියලාද? කෙටි දුර. කොහොම හොඳයි. මේ 400න් උඩ මීටර් 10000 දක්වා තියෙන ඒ ඉසව් හඳුන්වනවා දිගු දුර කියලා. එතකොට මේ තරඟ වල ඔයාලා කියන්න බලන්න මට කෙටි දුර තරඟ ඉසව් කීපයක් කියන්නකෝ. ඔයාලා දන්නේ මීටර් 100. හරි හොඳයි. ආයේ හරි මොකද 400 හොඳයි. හරි. ඊට පස්සේ දිගු දුර විදිහට ගන්නේ මොනවද? ඒ ඉසව් ආරම්භ කරන විදි ගැන තමයි ඔයාලගේ අද තියෙන පාඩම. එතකොට ආරම්භක විදි කීයක් තියෙනවද? තරඟ ආරම්භ කරන විදි. හරිද? ටග්ගල බලන්න ඉක්මන් කරන්න. අපි කතා කරනවා මේ කුදුව ඉස්සරවම කතා කරන්නේ අපි ඔයාලා කිව්ව කුදුව ආරම්භම ගැන. කුදුව ආරම්භමේ තියෙනවා පුතේ මේ කෙටි. කුදුව ආරම්භමේ තියෙනවා කෙටි ආරම්භම, මැදුම් ආරම්භම, මැදි ආරම්භම එහෙම නැත්නම් මැදුම් ආරම්භම සහ හොඳ දිගු ආරම්භම කියලා තියෙනවා. හරිද? එතකොට කුදුව ආරම්භම තුනේ කෙටි ආරම්භමෙන් තරඟ ආරම්භ කරන්නේ කොයි වගේ අයද? එයාලා දැන් උසින් අඩු හොඳයි. උසින් අඩු අය තමයි ඒ කෙටි ආරම්භම ගන්න. එතකොට ඊළඟට දිගු ආරම්භම ගන්න. කකුල් දිග උස කීප. අපි අද කතා කරන්නේ ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය සහ වැඩිපුර භාවිතා කරන මේ මැදි ආරම්භම නැත්නම් මැදුම් ආරම්භම ගැන. හරිද? ඊට කලින් අපි පොඩ්ඩක් ඔයාලා වෝම් අප් වෙන්න ඕනේ. අපි ගේම් එකක් කරමු. දැන් අපි කතා කරන්නේ ඔන්න මැදුම් ආරම්භම ගැන. නැත්නම් මැදි ආරම්භම ගැන. ඔයාලා ඉස්සරහා රේඛාවක් තියෙනවා. හරිද? ඔන්න හිතා ගන්න එක තරඟ මොකද්ද තියෙන්නේ? ආරම්භක රේඛාව. තරඟ ආරම්භක රේඛාවේ කොච්චරද සරල කියලා කියන්නේ? සෙන්ටිමීටර් 5යි. හොඳයි. සෙන්ටිමීටර් 5යි. නේද? හරි. දැන් ඔයාලා දැන් මේ ආරම්භක රේඛාවේ පිටිපස්සේ. හරි මේ රේඛාවේ අපි දැන් ආරම්භ කරද්දී අපි මේ රේඛාව ඉදිරියට යනවද? නෑ? කොයි වෙලාවකවත් ආරම්භක රේඛාවෙන් ඉදිරියෙන් කකුල තියනවද? නෑ. පිටිපස්සේ ගොඩාක් පිටිපස්සෙන් තියනවද? නෑ. අපි මේ ආරම්භක රේඛාව ආසන්නයේ නේද? ආරම්භක රේඛාව ආසන්නයේ තමයි ඔයාලගේ මොන පාදයේද තියන්නේ පුතේ? කුරු පාදය. හරි. හොඳයි ඈ. එතකොට බලමු දැන් එහෙනම් අපි මේ මම ඉස්සෙල්ලා කරන්න. ඔයාලා බලන් ඉන්න. ඊට පස්සේ අපි එකට කරමු ඈ. ඔන්න බලන්න ආරම්භක රේඛාවේ ඔන්න කුරු පාදයේ මේ පියවරක් තිබ්බා. එකයි. හරිද? මේ ඊට පස්සේ මේ පියවර භාගයක් තියෙනවා. දැන් නේද? පියවර 1යි භාගයයි. ඊට පස්සේ මේ පියවර 1යි භාගයක් විදියට තිබ්බා. අපි ඊට පස්සේ මෙතනින් සලකුණක් යොදනවා. එනනේ පියවර 1යි භාගයයි. ඊට පස්සේ මෙතනින් ආයේ පියවරක් පිටිපස්සට තියලා ආයේ භාගයක් මෙතනින් තියනවා. තේරුණාද? ඔන්න එතන කොච්චරද? 1යි භාගයයි. නේද? 1යි භාගයයි ඊට පස්සේ 1යි භාගයයි. 1යි භාගයේම 2යි. පියවර 1යි භාගෙන් 2යි. ඊට පස්සේ මෙහෙම තියෙන පාදේ මෙහෙම හරවනවා. එන්නද? හරවනවා. ඊට පස්සේ ඔයාලගේ මේ කකුලේ මේ තියෙන්නේ මේ වක්‍රය තියෙන්නේ. ඔන්න බලන්න. මේ වක්‍රය ළඟින්. හරිද? මේ වක්‍රයේද කෙලින් මේ දන හිස තියෙනවා. ඊට පස්සේ මෙතන මේ අතර
පොඩි දුරක් මේ වගේ අඟල් කීපයක් මෙහෙන් තියෙනවා. හරිද? මේ බලන්න. තේරෙනවද? ඊට පස්සේ ඔයාලගේ මේ අත් කොහොමද තියන්නේ? මේ අත මේ ආරම්භක රේඛාවට පසුපසින් මෙහෙම මේ අත් දෙක වක්‍රාකාරව තියලා මේ උරහිසට වැඩිය මදක් පළලින්. හරිද? උරහිසට මදක් පළලින් මෙන්න මේ විදිහට. හරිද? ඊට පස්සේ මේ බලන්න. අර පින්තූර වලත් මේ විදිහට තිබ්බ නේද? එතකොට මේ ඉන්නේ මොකද්ද මොන ඉරියව්වද? සැරසෙන් ඉරියව්ව. සැරසෙන් එකේදී මේ විදිහට ඉන්නවා. ඊට පස්සේ අපිට ඊළඟ විධානය මොකද්ද? වෙන්. අවස්ථා කීයද මේ කෙටි පුදු වැරඹුනේ? 3යි. මොනවද? හොඳයි. කොහොම හොඳයි ඈ. සැරසෙන් එකේ මේ හිටියා. ඊට පස්සේ වෙන්. හරිද? මේ බලන්න වෙන් එකේ. හරිද? වෙන් එකේදී කියන්නේ මොකද්ද? මේ පාදය අංශක 90ට තියෙන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ පිටිපස්ස පාදය 110යි. හරි. good නේ. 110ත් 120ත් අතර තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ උරහිස ඉදිරියට යනවා නේද? මේ රේඛාවෙන් ඉදිරියට යනවා. ඊට පස්සේ මේ ඇඟේ බර සම්පූර්ණයෙන් අපේ මේ අත් දෙකේ ඇඟිලි වලට යනවා. හොඳයි ඈ. නේ? ඊට පස්සේ වෙන් එකේදී මෙහෙම හිටියා. ඊට පස්සේ ගෝ එකේදී අපි නැගිටලා ඉදිරියට යනවනේ. නේද? ගෝ එකේදී හරිද පුතේ? මේ බලන්න වෙන්. හරිද? හරි වෙන්. ඊට පස්සේ ගෝ එකේදී මේ කකුල පිටිපස්සේ තියෙන කකුල ඉස්සරහින් තියලා මේ ආරම්භක රේඛාවේ ළඟින් මෙහෙම තියලා ඉදිරියට පියවර කීපයක් කෙටි දුර තමයි යන්නේ. හරිද? පියවර කීපයක් ළඟ තියලා ගිහිල්ලා තමයි ඔයාලා ධාවනේ ඊට පස්සේ පියවර ගන්න. එන්නද? අපි එක්කම විතර කරමු දෙන්න. හරි පුතේ. හරි ගන්න. පීජත් එක්ක ගන්න. මේ පළවෙනි ඔන්න උරුපාද ඉදිරියෙන් තියන්න. හරි. පියවර 1යි. ඊට පස්සේ 1යි භාගයයි. හරි. 2. ඊට පස්සේ ගහන්න බලන්න පිටිපස්සෙන් ඉරි කැල්ලා. හරි. පිටිපස්සෙන් ඉරක් ගැහුවා. ඊට පස්සේ පියවර 1යි. හරි. භාගයයි. හරිද? හොඳයි. හරි නේද? ඔළුවට යනව නේද හැමෝගෙම පුතේ? හරි. පියවර 1යි භාගෙන් කීයද? 2යි. කොහොම හොඳයි. පියවර 1යි භාගෙන් 2යි. නේ? 1යි භාගයයි 1යි භාගයයි. ඊට පස්සේ මේ කකුල හරවන්න. ඊට පස්සේ කකුල හරවන්න. හරි. හරවලා දැන් පාස් වෙන්න. පාස් වෙලා මෙන්න සැරසෙන් ඉරියව්ව. එන්න සැරසෙන් ඉරියව්වට. හරි. අත තියලා ගන්න. මේ වෙල ඇඟිලි ටික නමලා. හරිද? ඉස්සරහට ගන්න. අතේ ඇඟිලි. හරි. මේ සැරසෙන්. හරි. හරිද? ඊට පස්සේ හරි. සැරසෙන් ඉරියව්ව හරි නේද? හරි. වෙන්. හරි. වෙන් එක ඉස්සරහට එනවා. මා කිව්වා ඉදේ පාදයන්ස 90යි පිටිපස්සේ 110යි. වෙන්. හරි. ගෝ. හරි. හරි. ඒක තේරුණාද? කෙටි පියවර තියලා ඉස්සරහට. ආව්. පිටිය ආරම්භ. හරි. දැන් හිටිය ආරම්භම බලමු. හිටිය ආරම්භම කියනවා. ඔයාලා මේ හුරු පාදේ. හරි. හුරු පාදේ ඉදිරියෙන් තියන්න. ඔයාලා කැමති පාදයක් ඔයාලගේ බලවන්ත පාදේ ඉදිරියෙන් තිබ්බා. හරිද? මේ ඒකත් පුතේ අර විදිහමයි. ඒකේ ආරම්භක විධාන කීයක් තියෙනවද හිටිය ආරම්භමේ? 2යි. කොහොම හොඳයි. හිටිය ආරම්භමේ විධාන 2යි. මේ ආරම්භක රේඛාවට පිටිපස්සෙන් ඒ කකුල තියන්න. තියලා ඔයාලා
ඉදිරියෙන් තිබ්බ රේඛා පාදයට ඉදිරියෙන් තිබ්බ පාදයට ප්‍රතිවිරුද්ධ අත ඉස්සරහට ගේනවා. මේ බලන්න ටික. මේ මම මේ දකුණු කකුල ඉස්සරහින් තිබ්බාම වම් අත තමයි ඉස්සරහට එන්නේ පුතේ. මේක වැලමිට ළඟින් අංශක 90කට නැමෙන්න ඕනේ අත. එනවා නේද? මේ සැරසෙන් ඉරියව්ව. බලන්න නැමෙන්න දනිස නමන්න ඉස්සරහට. ශරීරයේ නදක් ඉස්සරහට. සැරසෙන් go. ඊට පස්සේ ඉස්සරහට දුවනවා. තේරුණා නේද? හරි. හරි. ඔයාලා කරලා බලමු. මම කියන්නම්. හැමෝම කරන්න. සැරසෙන්. හරි. ඔක්කොම හරි. තමයි අපේ අද පාඩම උනේ. හරිද? හරි. එතකොට පුතේ හරි. දැන් මම හිතන්නේ ඔයාලට මොනවා හරි දෙයක් ඔළුවට ආව නේද? තරඟ ආරම්භය ගැන. එතකොට අපි අද කතා කරා තරඟ ආරම්භය ගැන. නේද? මල්ල ක්‍රීඩා විසව් වර්ගීකරණයක් තියෙනවා. ඒ වර්ගීකරණයේ පළවෙනි අංගය තමයි ජවන හා පිටිය විදිහට වෙන් වෙන්නේ. එතකොට මේ ජවන ඉසව් වලට එන කෙටි දුර කියන ඉසව් ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඒකේ කැඩෙනවා කෙටි දුර මේ සහ මැදි දුර දිගු දුර විදිහට. ඊට පස්සේ ඒ ඉසව් වල මීටර් 100 ඉඳලා 400 දක්වා ඉසව් ටික නේද? මාත් කතා කරන්න ඕනේ. නේද? මීටර් 400 ඉඳලා 400 දක්වා ඉසව් පුතේ කෙටි දුර. හොඳයි. බොහොම හොඳයි. කෙටි දුර විදිහට නම් කරනවා. එතකොට ඒ කෙටි දුර ඉසව් අපි තරඟ ආරම්භයේ ගන්න කුඩු වැරඹුමේ. කුඩු වැරඹුමේ කොටස් තුනක් තියෙනවා නේද? කෙටි වැරඹුම, මැදි වැරඹුම, දිගු වැරඹුම විදිහට කොටස් තුනක් තියෙනවා. ඒකේ ජනප්‍රියම වැරඹුම් ක්‍රමය තමයි මේ මැදි වැරඹුම කියන්නේ. ඒ මැදි වැරඹුමෙන් තමයි අපි අද කතා කරේ මේ මැදුම් වැරඹුම නැත්නම් මැදි වැරඹුම ගැන අපි කතා කරේ. එතකොට මීටර් 100ක් 400ක් අතර ධාවන ඉසව් නේද? ධාවන ඉසව් සියල්ලක්ම ආරම්භ කරන්නේ මේ මැදි ඇරඹුමෙන් නේද? ඒක ඔයාලට මතකයි නේද දැන්? මතකයිද? ඉසව් ටික මතකයිද? කියමු බලන්න පටස් ගාලා. මීටර් 400 හොඳයි. හරි. ගොඩක් ඒවා හරි. ඊට පස්සේ ඒක තමයි අපි මැදුම් වැරඹුමෙන් ආරම්භ කරනවා කිව්වේ. ඊට පස්සේ අර උසමිටි ක්‍රීඩකයෝ අනුව අර කෙටි වැරඹුම සහ දිගු වැරඹුම ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කරා දිගු දුර නේද? 400න් ඉහළ එහා ඉසව් වලද 800 ඉඳලා මීටර් 10000 දක්වා ඉසව් ආරම්භ කරන්නේ මොකෙන්ද? හිටි වැරඹුමෙන්. බොහොම හොඳයි. හිටි වැරඹුමෙන් තමයි අපි තරඟ ආරම්භ කරන්නේ. ඒ කියන්නේ 800 ඉඳලා 10000 දක්වා සියලුම ඉසව්. ඒ වගේම අර මල්ල ක්‍රීඩා ඉසව් වර්ගීකරණය මං කියන්නේ තව කොටස් හතරක් තියෙනවා කියලා. ඒකේ ඒකේ තියෙනවා පුතේ මේ තරඟ ඇවිදීම කියලා. ඒ ඇවිදීම අර අනිත් ධාවන තරඟ ඔය රටහරහා දිවීම, කඳු දිවීම, එතකොට මේ මොකක්ද මැරතන් යන ඒ තියෙන තරඟ ආරම්භ කරන්නේ ඔක්කොම හිටි ආරම්භුමෙන් නේද? මතක තියාගන්න ඕනේ. එතකොට අපි 800 ඉඳලා 10000 දක්වා ඒ ඉසව් ටික ඔක්කොම ආරම්භ කරන්නේ මේ හිටි ආරම්භුමෙන්. ඒක මතකයිද දැන්? මතකයිද? හොඳයි. හොඳයි ඔයාලාට තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවද? නෑ. ඔක්කොම පාඩම තේරුණා. දැන් කියන්න පුළුවන්. තරඟ ආරම්භයක් ගන්න පුළුවන් නේද? හරි. අදට එතකොට අපේ පාඩම ඉවරයි. එන්න නේද? හරි. එහෙනම් ඔයාලා